පටන් ගමු. හැමෝම පරිස්සමින් ඉන්නවනේ දෙන්නම. ඔහෙට ගම් වතුර මොන හරි තියනවද? තාම නැහැ. ගස් කඩන් වැටිලා ඒවා මුකුත් නැහැ. පරිස්සමින් ඉන්නවා නම් හොඳයි. හරි. ඩික්ටේෂන් ලියමුද? රෙඩි වෙන බා නම්බර්ස් ටික දාලා. හරි. මේ අවුරුද්දේ 4 වසරට ලියන අන්තිම ඩික්ටේෂන් එක තමයි මේ ඔන්න. ලබන සතියේ ඉඳන් 5 වසරේ. number 1 මම දැම්මේ මේ කලින් අපි කරපු words ටිකක් movie number 1 movie movie number 2 calendar 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 number 3 famous 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 number 4 festival 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 next one friends 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 next blender 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 next one rainbow 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 next towel towel අය කියන මට පිළිවෙල නමත කෙනෙක් කොහොමද කිව්වේ කියලා බලන්න හරිද කියලා movie calendar famous festival friends blender rainbow shower හරිනේ ඔය අනික් දුව මේ අලුතෙන් ජොයින් වෙච්ච දුවද අලුතෙන් ජොයින් ඔව්ද හරි හරි බල්ලෝ රුහන්සා නෙවෙයි රුහන්සගේ මුණ නෙවෙයිනේ තියෙන්නේ කියලා රුහන්සා දෙන්න හරි පුතේ
මං අර දාපු print out එකක් අරගෙන ආවද paper එකේ? දෙන ළඟම තියෙනව නේද? අපි ඒක තමයි අද කරන්නේ. මම ඕක දැම්මේ දැන් අපි අද ගිය සතියේ ඔක්කොම lessons ටික ඉවර කරානේ. එතකොට මේ සතියේ ඉඳන් අපි මේ සතිය තමයි අන්තිම සතිය. next week දෙසැම්බරේ ඉඳන් ඔයගොල්ලෝ grade 5. ඒ හින්දා අපි මේ grade 4 කරපු ඒවා ටිකෙන් පොඩ්ඩක් paper එකක් කරලා බලමු. හොඳේ? මම explain කරගෙන යන්නම්. explain කරනවා ඊට පස්සේ ඔයගොල්ලෝ තනියෙන් ලියනවා. එහෙම කරමු paper එක. හරිද? මං ස්ක්‍රීන් එකේ දාන්න එක ලේසියිනේ. හරි. පේනව නේද? දැන් මේ තියෙන paper එක පේනව නේද ඔයගොල්ලන්ට? පේනවද? පේනවද? Yes, teacher. හරි. දැන් ඔය paper එකේනේ ඔයගොල්ලෝ print out එකක් ගත්තේ. දැන් බලන්නකෝ මේ වගේ paper එකක් තමයි ඕගොල්ලන්ට exam එකේ ඉන්නේ. මෙච්චර ලොකු එකක් එන එකක් නැහැ. මම මේ හැම එකෙම එන්න උගලන්ට අමතක දේවල් හැම එකම එන්න පුළුවන් වෙන්න තමයි මේ ඩිස්කස් කරගන්න ආයෙ පුළුවන් වෙන්න මේ paper එක දැම්මේ. හරිද? අපි දැන් first question එකේ ඉඳන් කරගෙන යමු. හරි. පළවෙනි එක. මේකේ තියෙන්නේ paragraph එකක් දීලා ඒකෙන් answers ලියන්න. මේ read the story and answer the questions. මේ The Lion and the Mouse. ඒක තමයි paragraph එකේ topic එක. කියවමු බලන්න. A lion was sleeping in the forest. A tiny mouse ran over his body. The lion woke up and caught the mouse. Please don't eat me, begged the mouse. I will help you one day. The lion laughed and let the mouse go. A few days later, the lion got caught in the hunter's net. The mouse came and cut the net with its teeth. The lion was free. They became good friends. ආවක තමා පැරග්‍රාෆ් එක. දැන් ඒකින් අහලා තියෙනවා questions 5. මම දෙන්නම් 5 minutes දෙන්න. මේ questions 5ට answers ලියන්න බලන්න. දැන් paper එක ළඟ තියෙනවානේ. ඔය 5ට answers ලියන්න බලන්න. තනියම. මම ඊට පස්සේ කියලා දෙන්නම් 5 minutes දෙන්නම්. දැන් 6:40 නේ. 6:15 නේ. 6:20 වෙනකම් වෙලාව දෙන try එකක් දෙන ලියන්න answers ටික. මේ පැරග්‍රාෆ් එකේ questions ටික විතරයි. මේ ටික විතරයි. ඒක බලන්න පොතේ කියන්න බලන්න. Teacher, finish. Finish. Okay. පුළුවන් විදිහට ලියන්න. වැරදුනට කමක් නැහැ. පෙන්සිල් එකේනේ ලියන්නේ.
Teacher finish. finish. හරි. ඔන්න මම දැන් කියලා දෙන්න යන්නේ. හොඳේ. දැන් මේකේ තියෙන ස්ටෝරි එකක්. බලමුකෝ අපි වර්ඩ් සෙන්ටෙන්ස් එකේ සෙන්ටෙන්ස් එක බලමු. A lion was sleeping in the forest. සිංහයෙක් නිදාගෙන හිටියලු කැලේක. A tiny mouse ran over his body. චූටි මීයෙක්. tiny කියන්නේ පුංචි කියන එක. චූටි. මීයෙක් මොකද කළේ? ඒ ලයන්ගේ ඇඟ උඩින් පැනලා ගියා. The lion woke up and caught the mouse. ලයන්ට ඇහැරිලා බැන්නලු දැන් මවුස්ට. කන්න හැදුවේ දැන් මවුස් වනේ. Please don't eat me. Beg the mouse. mouse beg කළා. ඒ කියන්නේ අයදුව අර ඉල්ලන්නේ අනේ මාව කන්න නම් එපා කියලා අන්න එහෙම ඉල්ලුවා. අනේ මාව කන්න එපා. I will help you one day. මං ඔයාට කවදා හරි උදව් කරන්නම් කියලා කිව්වා. The lion laughed and let the mouse go. දැන් සිංහයා hina වුණාලු. ඒ වගේම මීයටත් යන්න දුන්නලු. A few days later, දවස් කිහිපයකට පස්සේ the lion got caught in the hunter's net. lion වහුණා hunter's net. දඩයක්කාරයෙක්ගේ net එකකට දැලකට අහු වුණා. The mouse came and cut the net with its teeth. mouse ඇවිල්ලා එයාගේ දත් වලින් net එක කෑවලු. The lion was free. The lion බේරුණා. They become good friends. ඒගොල්ලෝ හොඳ යාළුවෝ බවට පත් වුණා. First question. Who was sleeping in the forest? කවුද forest එකේ නිදාගෙන හිටියේ කියලා අහන්නේ. කවුද දැන් forest එකේ නිදාගෙන හිටියේ? කවුද නිදාගෙන හිටියේ? The lion. The lion නේ. දැන් මෙතනින් ලියන්න ඕනේ එතකොට the lion කියලා. ඒද? එතකොට එතන ලියන්න ඕනේ මෙතනින් the lion කියලා. හරිද? ලියන්න බලන්න ඒක. හරිද ආන්සර් එක? The lion. ඊළඟ එක. They ran over the lion's body. Who ran over the lion's body? Who? කවුද lions ගේ ඇඟ උඩින් පැනලා ගියේ? The tiny mouse. Yes. Tiny mouse. mouse කියලා ලිව්වත් හරි. දෙකම හරි. Next. Where did the lion get caught in the hunter's what? Net. Net. මෙතන net කියලා ලිව්වා නම් ඇති. ඊළඟ එක. Find and write 4 past tense verbs. ඔන්න ගිය සතියේ කරපු ඒවා. මොනවද මේකේ තියෙන past tense verb දැන්? ගොඩාක් තියෙනවා. ran තියෙනවානේ. අපි පිළිවෙලටම යන්කෝ. ran තියෙනවා. I walk. ඊළඟට caught. ඕක ඊළඟට begged. මේ ඕන එකක් ලිව්වොත් හරියා. laughed. තව came. එච්චරයිනේ. ඔය ටික තමයි තියෙන්නේ. මොකෙන් 4ක් ලියලා තියෙනවා නම් හරි. ඊළඟ එක. What the plural noun of tooth? මොකද්ද? tooth එකේ plural teeth. අර සමහර ඒවා අපි ඉස්සර කිව්වා නේද මතකද? සමහර plural ඒවට අගට singular noun එකටම s add වෙනවා. සමහර ඒවට es add වෙනවා. සමහර ඒවා නම සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. මේක නම සම්පූර්ණයෙන් වෙනස් වෙන එකක්. tooth, teeth. හරිද? ඊළඟට next question. ඒක නම් ලේසියිනේ. කරන්න බලන්න. Match with their workplaces. කරන්න බලන්න. වැඩ කරන අයයි ඒගොල්ලන්ගේ වැඩ කරන තැනයි තමයි මැච් කරන්න ඕනේ.
Teacher finish. finish. හරිද මං කියන්නද ඒක? ඒක ලේසියිනේ නේ. Doctor, what is the workplace? මොකද්ද? Doctor ගේ workplace එක Hospital. hospital. Then Hospital. farmer, farmer කොහෙද? farmer ගේ workplace එක Paddy field. paddy field. Teacher, School. 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 Postman, post office. Nurse, again hospital. නේ මම hospital දෙකක් Hospital. දැම්මේ එකයි. Mason, construction site. හරි. ඒක හරි. ඔන්න ඊළඟ එකේ මං ගිය සතියේ ක්ලාස් එක ඉවර වෙන කලින් මේකේ එකක් කළා. ඒ විදිහට තමයි දැන් මේකේ ලියන්න ඕනේ. හරිද? ඔන්න මම දැන් white board එක අපි දැන් ඔය පික්චර් එකක් නේ තියෙන්නේ. දැන් ඔයගොල්ලන්ගේ පික්චර් එක තියෙනවනේ මම ඒක ආයෙ දාන්නේ නැහැ. හරිද? පික්චර් එකේ තියෙන්නේ මොන වගේ දවසක්ද? මං කිව්වා මුලින්ම දැන් අපි ලියනකොට පික්චර් ඩිස්ක්‍රිප්ෂන් එක මුලින්ම ලියන්න ඕනේ මේ පික්චර් එකේ මොකද්ද තියෙන්නේ කියලා. ෆස්ට් සෙන්ටෙන්ස් එකට. This is the picture of. This is a picture of කියලා මොකද්ද මේ පික්චර් එකේ තියෙන්නේ කියලා දා මුලින්ම ලියන්න ඕනේ. දැන් ඕකේ මොකක් ගැනද ඔය තියෙන්නේ? සාමාන්‍ය මොන වගේ දෙයක්ද? හිතලා බලලා කියන බන මොකද්ද මේ පික්චර් එක කියලා? මොකද්ද තියෙන්නේ? ගෑල් ළමයි දෙන්නෙකු පිරිමි ළමයෙකු ඉන්නවා, කුඩයක් කියලාගෙන යනවා. මොකක් වගේද? මොන වගේ දවසක්ද මේ? රේනි ඩේ එකක් නේද මේ තියෙන්නේ? වැස්ස දවසක්නේ. එහෙනම් අපිට ලියුව හැකි this is the picture of a rainy day. Good. A rainy day. ඕක ලියුවනම් හරි. first sentence එක ඕක. ඔන්න this is the picture of a rainy day. ඊළඟට මං කිව්වා there is there are වලින් ඕනේ කියලා නේ. there is වලින් එක sentence එකකුයි there are වලින් එක sentence එකකුයි ඕනේ කියලා කිව්වා. දැන් ඕකේ මොනවද්ද? එක දෙයක් ගැනටනේ අපි is දාන්නේ. එක දෙයක් මොනවා හරි තියෙනවන්නේ. මොන වගේ දේවල්ද ඔතන තියෙන එකක්? තියෙන දේවල් මොනවද තියෙන්නේ? ඒකේ. House. there is a house, correct. තව එකක් තියෙනවා. tree. එක tree එකයි නේ ඔගේ පේන්නේ. Tree. ඔය දෙකම ලියුව හැකි. there is a tree ලියන්නත් පුළුවන්. නැත්නම් house ලියන්නත් පුළුවන්. ඔය දෙකෙන් එකක් ලියුව හැකි. කැමති එකක් ලියන්න. there is a house, there is a tree. ඔය දෙකෙන් එකක්ම ලියුව හැකි. ඊළඟ එක there are. දැන් මේකේ තියෙන්නේ ගොඩ දෙනෙක් ගැනනේ. there are කිව්වහම ගොඩ දෙනෙක්. දැන් මොකද්ද ඔක කියන්න පුළුවන්? there are Children. there are 3 children. okay තව clouds තියෙනවනේ. there are clouds. ඔය දෙකම ලියුව හැකි. there are 3
children අපිට තව දෙයක් ඇඩ් කර හැකි නේද? දැන් මේගොල්ලෝ මේ සෙල්ලම් කරන ගමන් ඉන්නේ නේද? There are 3 children playing on the road. කොහොම දාන්නත් පුළුවන්. ඒක ගැටලුවක් නෑ. හොඳයි කැමති විදිහකට ලියුව හැකියි. ඊළඟ සෙන්ටෙන්ස් එක යන්නේ I can see. I can see ඊළඟ එකටත් දැම්ම හැකි I can see. ඕන ඔයගලන්ට මේකේ there is there ආය සෙන්ටෙන්ස් එකක් උනත් දැම්ම හැකි ආ. නැත්නම් this is a beautiful picture. ඔය වගේ සෙන්ටෙන්ස් එකක් උනත් ආය අන්තිම එකට දැම්ම හැකි. දැන් අන්න ඊළඟ එක I can see. මොනවද ඔගේ පේන්න තියෙන්නේ? දැන් අපි මෙතන clouds ලිව්වේ නෑනේ. අපි ලිව්වා එක I can see clouds. I can see clouds. ඊට පස්සේ අපි අන්තිම එක ලියමු I can see අපි අර පාර සෙල්ලම් කරන එක ලිව්වේ හැකි නේද? They are playing on the road. ඒක ලියමු. ඔය පහත් ලියා ගන්නකො බලන්න. Teacher finish. Finish. හරි. ඊට පස්සේ ඊළඟ ක්වෙස්චන් එකේ තියෙන්නේ am is are. ඒකත් මතක් කරලා. Okay. ඊළඟ එකේ තියෙන්නේ am is are නේ. දැන් am is are දානකොට මම ඒක කරන හැටි am are. ඔය තුරනේ. අපි am use කරන්නේ I තියෙනවා නම් විතරයි. I තියෙනවා නම් am දානවා. එතකොට is දාන්නේ singular noun එකකට විතරයි. singular noun කියන්නේ මොකක් හරි එකක්නේ. singular noun එකකට නම් දාන්නේ is. අපි හිතමු he is. she is. එතකොට dog is. ඔය වගේ ඒවට විතරයි දාන්නේ. it is. හරි. එතකොට දාන්නේ plural noun එකකට. plural කියන්නේ එකකට වඩා වැඩි නම්. plural noun. more than one. එතකොට අපිට ඒකට ගන්න පුළුවන් we are, they are, birds are. ඔය වගේ noun එකක් තියෙනවා නම් විතරයි අපි දාන්නේ. දැන් ඔය ඇක්ටිවිටි එක කරන්න බලන්න. questions 8ක්නේ තියෙන්නේ. එයාට answers ලියන්න 4 වෙනි එක.
My response ආ ඔව් මොකද පුතේ ඇහෙන්නේ Finish. නැහැ. Teacher. ෆිනිෂ්. හරිද මම දැන් කියලා දෙන්නද එහෙනම්? ඊළඟ ක්වෙස්චන් මේක. හරි. මේකේ දැන් තියෙන්නේ ඇම් විසාධාරණ මම කලින් කිව්වා වගේ පේනව නේද? Tenuki and Tenuki good friends. දැන් මෙතන ඉන්නේ එක්කෙනෙක්ද දෙන්නෙක්ද? දැන් ෂෙනුකි විතරක් ගත්තොත් නම් ඔන්න ඊස් දාන්න පුළුවන්. ෂෙනුකි විතරක් හිටියා නම් ඒත් ඊස් දාන්න පුළුවන්. දැන් මෙතන ඉන්නවනේ දෙන්නෙක්ම. එතකොට අපි මෙතෙන්ට දාන්න ඕනේ මොකද්ද? දාන්න ඕනේ. ආ ඒ next one ඒකේ ආන්සර් කියන්න බලන්න. I very tired today. මොකක්ද ආන්සර් එක? I am. I am. ඊළඟ එක my sister in Is. grade 1 in. My sister is 9. One. The birds කුරුල්ල ගොඩක් ඉන්නවානේ. ඒ හින්දා. ඊළඟ එක his parents working in the hospital. දැන් මේ කියන්නේ parents ලා ගැන. එතකොට parents කිව්වහම අම්මයි තාත්තයි දෙන්නම මෙතන ඉන්නවානේ. එතකොට දෙන්නේ. ආමයි. ඊළඟ එක I from Colombo. I am. am. Brownie eating meat. Eating meat. මොකද brownie කියන්නේ බල්ලෙක්ගේ නම. Is. නේ? Is. brownie giraffes are මම මේකේ මේ ආන්සර් එකත් එක්කම දාලානේ. Giraffes are tall animals. මේක කට් කරගෙන බ්ලැන්ක් එකේ යා ලියන්න. හරි. ඊළඟ එක. මෙන්න මේක මම දුන්නේ ඕගොල්ලන්ගේ ටෙක්ස්ට් බුක් එකේ. දැන් ඕගොල්ලෝ ශිෂ්‍යත්වයේ ලියන්න ඉන්න ළමයිනේ නේද?
වැඩි වලින් කවචන. හරි. දැන් මේකේ ශිෂ්‍යත්වයට උගලන්ට එන්නේ ඔය වගේ වර්ඩ්ස් සිංහල වර්ඩ්ස් දෙකක් දීලා හරි ඉංග්‍රීසි වර්ඩ්ස් දෙකක් දීලා හරි ආනව නේද ඒක ලියන්න. ඉංග්‍රීසි වලින් හරි සිංහලෙන් හරි ලියන්න කියලා කියනවනේ. ඒ වගේ මම පොඩ්ඩක් ඔය වැරදෙන වර්ඩ්ස් ටිකක් තමයි මෙතන දාලා තියෙන්නේ. දැන් දන්න විදිහට දන්නේ ස්පෙලිංස් වලින් ඕකේ ලියන්න බලන්න මේ වචන ටික. මම 5 minutes දෙන්න. now 6:40 නේ 6:45 වෙනකොට ඉවර කරන්න බලන්න. ඕකේ දන්න විදිහට ලියන්න. දන්න විදිහට ලියන්න බලන්න ආන්සර්ස් ටික ඉංග්‍රීසි වර්ඩ් එක. ස්පෙලිංස් වැරදුනාට කමක් නැහැ. පුළුවන් විදිහට ලියන්න. හරි දුන්නේ famous film. Teacher finish. finish okay. Teacher finish. finish හරි. ඔන්න එහෙනම් මම දැන් කියනවා ආන්සර්ස් දුම්රියපල මොකද වර්ඩ් එක? Railway railway station. station බලන්න ස්පෙලිංස් හරිද කියලා. R A I L W A Y railway station. S T A T I O N බලන්න හරිද කියලා. next වඩුවා මොකද වඩුවට කියන්නේ? carpenter 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 හාල් පිටි පිටි වලට කියන්නේ මොකක්ද කියලා දන්නවද? මුලින් මට ඒක කියන්නකෝ.
පිටි පිටි වලට අපි කියන්නේ flow. FLOUR. හාල් පිටි නම් කියනවා rice flow. RECEFLOUR. මේ flow කියන එක විතරක් වෙනම ගත්තොත් පිටි, හාල් පිටි නම් rice flow. ඊළඟට පොල් ඒක නම් දන්නවනේ. පොල් මොනවාද? coconut, coconut. මුං ඇට green gram, green grams. green gram. පුලත් පුලත් වලට මොනවද කියන්නේ? beetle. BETEL. beetle. එතකොට ඔතන තව තියෙනවා මොනවද දන්නවද? මේ මම මතක් වෙන වහන්නා. මේ මොනවද? කැවුම් වලට මොනවද කියන්නේ? කැවුම් කියලාමද කියන්නේ ඉංග්‍රීසි වලින්? කැවුම් වලට කියන්නේ oil cake. OILCAKE. oil cake. එතකොට තව තියෙනවා words. මොනවද? රතිඤ්ඤා. රතිඤ්ඤා වලට මොනවද කියලාද කියන්නේ? රතිඤ්ඤා වලට අපි කියනවා crackers. CRACKERS. ඔය රතිඤ්ඤා. ඒතර ළඟින්ම ලියාගත්තක් කමක් නැහැ. ඒ අමතක වෙන words නේ. එතකොට තව මං මොනවද දන්නවද? වෙරළු. ඔලිව්. ශ්‍රී ලංකන් ඔලිව් කිව්වත් හරි. ඉස්සරහට ශ්‍රී ලංකන් දැම්මත් හරි. ශ්‍රී ලංකන් ඔලිව් කියන්නේ වෙරළු. හරි අපි ඊළඟට එකට යන්කෝ. ඔන්චිල්ලාව. ඔන්චිල්ලාවට මොකක් කියලාද කියන්නේ? swing. 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 වංගෙඩියයි මෝල් ගහයි මොකක්ද ඒක? අර අපි කළේ යනේ මතක නැද්ද වචන? MORTAR. mortar and pestle. PESTLE. හරි නේද? හරි. mortar and pestle. සෙවනැල්ල දන්නව නේද? සෙවනැල්ල shadow. SHADOW. මේකත් ගියේ සතියේ කලින් සතියේ අහු වුණා අපිට. පරිත්‍යාග කරනවා. donate. එක එන්න එකනේ. donate. හරිනේ. මීට අමතරව තව words ගොඩක් තියෙනවා ඔයගලන්ට මේ අමතක වෙන ඒවා හොඳේ. සාමාන්‍යයෙන් next year එකෙන් මේ වෙනවා ඇති.